Hi guys. ඔයාලට කොහොමද? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ස්තුතියි මගේ vlog එක බලන්න තෝරාගත්තට. ඉතින් මම අද මගේ vlog එකෙන් බෙදාගන්නේ ඔයාලත් එක්ක මගේ ජනවාරි මුල් සතියේ දවස් 3ක එකතුවක්. busy work day එක්ක මගේ ජීවිතේ ගෙවුණු විදිය තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. අද මං ආව බෙහෙත් ගන්න. මගේ රෑෂස් වගේක් ඇවිල්ලා තිබ්බ. මං ඒකට බෙහෙත් ගත්තේ නැහැ ගිය අවුරුද්දේ. ඒක දැන් පොඩ්ඩක් හොඳට වැඩි වෙලා. ඒක නිසා මං ආවේ ඒකට බෙහෙත් ගන්න. ටිකක් කඩවල වෙලා තිබ්බට දැන් වෙලාව ආයමාට විතර ඇති. ටිකක් කඩවලයි වුණාට ආයමාර වුණාට එන අතරමඟදී මාළු ලොරිය හම්බුණා අපිට. හවස් වුණාට ඒකේ තියෙන මාළු අලුත් මාළු. ඒක නිසා අපි ගත්ත මාළු. අද අපි ගත්තේ පරා මාළු. ඒක කපද්දි වුණා තේරෙන අපිට අලුත් කියලා. මොකද අලුත් පරණ මාළු අපිට අඳුර ගන්න පුළුවන්. අල්ලනකොට එහෙම දැනෙනවනේ. මාළුත් අරගෙන අම්මත් එක්ක කයියකුත් දාගෙන ඔපතොප්පියකුත් කතා කරගෙන අපි ආවා. ඔය යන්නේ මායි අම්මයි තමයි බෙහෙත් ගන්නේ. කොච්චර ලොකු වුණත් අම්මට බෙහෙත් ගන්න බෑනේ ඉතින්. බෙහෙතුත් අරගෙන මාළුත් අරගෙන අපි පාන් ගන්න ආවා. පාන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් පාන් ගත්තා. සෑන්ඩ්විච් පාන් එකක් ගත්තේ. පානුත් අරගෙන ළඟ තිබ්බ ඉදල් කඩේට ගිහිල්ලා මොනවද අපේ අම්මට ඕනේ මාළු මිරිස් නෙමෙයි අමු මිරිස් ඕනේ කිව්වා. අමු මිරිස් ටිකකුත් අරගෙන එහෙමම ගෙදර ආවා. ඇත්තටම මේ සතිය හරිම බිසි සතියක් මට. මම වැඩ කරන මම උදේ 8:00 5:00 ඒ වගේ සමහර ප්‍රශ්න උදේ 8:00 රෑ 8 වෙනකම් හරිම බිසි. ඇත්තටම ගොඩක් බිසි හරිම මේ දවස් ටිකේ මම හරිම ස්ට්‍රෙස් එකකින් හිටියේ. මම දන්නේ නැහැ කියන්න. මම හිතන්නේ මගේ උපාධියත් ළඟ තිබෙනවා. තව අවුරුද්දක් වයසට යන නිසා වෙන්නත් හරිම මේ ස්ට්‍රෙස් එකකින් තමයි හිටියේ. ඉතින් මේ ඔයාලා දකින්නේ පහුවෙනිදා උදේ වහිනවා ටිකක්. ලොකුවට සැරට නම් වැස්සේ නැහැ. පොඩි වැස්සක් යනවා. කලින් කිව්වා වගේ මං ගොඩක් ස්ට්‍රෙස් එකෙන් හිටියේ. ස්ට්‍රෙස් එක මං හිතන්නේ අපි මං හොඳට කල්පනා කරලා බලලා මට තේරෙන එක දෙයක් තමයි මං අකමැති මිනිස්සුත් එක්ක මට මගේ කාලේ වැඩිපුර ගෙවන්න ලැබුණ එක නිසා තමයි මම මේ දවස් ටික ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. කියන්නේ අපිට හැම වෙලේම අපි කැමති මිනිස්සු හම්බෙන්නේ නැහැ. අපේ කෝවර්කර්ස්ලා එහෙම අපි හැමෝම අපේ විදියටම අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් අපි හැම දෙයකටම පුරුදු වෙන්න ඕනේ අපි ජොබ් එකක් කරද්දී. ඒ වුණාට සමහර තැන් තියෙනවනේ. ඒ අපි පුරුදු වුණත් ඉවසගෙන හිටියත් මොකද ඉතින් අපිත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් නේද? එතකොට මටත් දරා ගන්න බැරි තැන් තියෙනවා. ඉවස ගන්න බැරි තැන්. අන්න එහෙම එයාලට පනින්නත් බෑ. එයාලත් එක්ක රණ්ඩු වෙන්නත් බෑ. එයාලත් එක්ක සමගියෙන් ඉන්න. එතකොට මම මගේ මනසත් එක්ක එතන සීතල යුද්ධයක් වගේනේ. මොකද මමවත් බැලන්ස් කරගෙන එයාලත් බැලන්ස් කරගෙන හැමදේම බැලන්ස් කරගෙන මගේ ජොබ් එකත් තියාගෙන හැමදේම කරගන්න එපා. මම හිතන්නේ ඉන්නේ ඒක නිසා තමයි මට ගොඩම මේ සතියේ ස්ට්‍රෙස් උනේ. ඒ වුණාට ඉතින් අපේ ජීවිතයේ සිද්ධ වෙන පුංචි දේවල් නිසා අපිට අපේ ජීවිතය අතරමඟ නතර කරලා දාන්නත් බෑ. අපේ හීන වලට යන එක නතර කරන්නත් බෑ. අපිව ජීවත් කරවන්නේ අපේ හීන. කවුරු හරි කියනවා මට හීනයක් නැහැ කියලා. ඇත්තට මේක බොරුවක් වෙන්නේ බෑ. හීනයක් නැත්තම් මං හිතන්නේ අපිට ජීවත් වෙන්න හේතුවක් තියෙනවා කියලා. ඉතින් එන්නේ හීන වෙනුවෙන් හැමදේම ඉවසා දරාගෙන අපිට ලැබෙන කටුක අමහිරි දේවල් දරාගෙන අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි ඉතින් මම හිතන්නේ සමහර මට කියාගත්ත දේ. ඒකත් එක්ක මම ඉතින්
මේ සතියේ ගොඩක් ස්ට්‍රෙස් වුණා. මම ඉතින් වෙනද වගේම මගේ එදිනෙදා වැඩ ටික කරගෙන ඉතින් හිටියා. අලුත් අවුරුද්ද තිබුණා. ඉතින් මොකද අප්සෙට් කරගෙන ඉන්නත් බෑනේ. ඔය ඉන්නේ අපේ පවුලේ බාලයා පේනවනේ. දෙජි කුඩු නැගගෙන කෑ ගහනවා. මාළු ඉල්ලන කෑ ගහන්නේ නෙවෙයි. එයාගේ නම මැකි මාළු දෙන්න කලින් මට මේක පියනර ගන්න පෙර පුදුම දුකක් ඉන්නේ. පියන සීතලට පොඩ්ඩක් ගල්ලලා තිබ්බා. ඊයේ පෙරේද ගෙනාපු මාළු බැදලා පරිප්පුවක් කියලා තමයි ගන්න හිතේ මං අද මං හැරෙනකොට 6:00 ටිකක් නිින්ද ගියා සීතලටත් මහසියටත් තිබ්බ දේවල් එක මට ටිකක් නිින්ද ගියා මේ දවස් ටිකේම. ඉතින් පැයෙන් ඔක්කොම කරන්නත් එපා. ඉතින් පරිප්පුවක් වෙලා මාළු දෙකක් බෙදලා තමයි අද මං ගන්න හිතුවේ. ඇත්තටම උදේ නැගිටලා ඉරපෙකටත් පාඩුවේ. මොකද අද මේ කෑම එක අරන් ගියාට උයාගෙන ගියපු කෑම එක කන්න උනේ නැහැ. මොකද මගේ මේ ෂොප් එකේ ඉන්න මගේ යාළුවේ මේ බ්ලොග් එක කරන දවසේ නෙමෙයි ඊගාව දවසේ ආයින් එනවා. එයාගේ පෞද්ගලික හේතුන් මත. ඉතින් එයා අපිට කෑම දුන්නා. කෑම එකක් දුන්නා, රයිස් එකක් දුන්නා. එයා ආයින් වෙන නිසා. ඉතින් ඒක කන්න වුණා. ඒක නිසා උයන් ඉතින් මෙතන නැති වුණා. අපරාධ කියලාත් හිතුනේ ඉතින් මහන්සියලා උයපෙන්නේ. ඒ වුණාට ඉතින් කන්න බෑ කියලා එයාගේ ඉතින් දන්න බැරි නිසා මම ඉතින් එයාගෙනත් දීපේ කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ සතියේ ජනවාරි මුල් සතියේ මගේ ජීවිතේ දවස් 3ක් ගෙවුණු විදිය බිසි දවස් 3ක් ගෙවුණු විදිය තමයි ඔයාලත් එක්ක මම අද බෙදාගත්තේ. මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. එඩිට් කරන ඒවායි මම වොයිස් කරන ඒවායි අඩුපාඩු ඇති. ඇත්තටම මමත් YouTube තාම පටන් ගත්ත විතරයි. මම වීඩියෝ එඩිට් කරන් තාම පටන් ගත්ත විතරයි. මම තාම මේ දේවල් ගැන ඉගෙනගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ vlog එක ඔයාලා අන්තිම වෙනකම් බැලුවා නම් හරි ටික බැලුවා නම් හරි ගොඩක් ස්තුතියි. නිකමට හරි බැලුවා නම් මගේ channel එකට ආවා නම් නිකමට හරි ඒ හැමෝටම ස්තුතියි. ඉතින් මම තාම මේ ගමන ආරම්භ කරා විතරයි. මම හිතනවා ඔයාලට මට ශක්තියක් වෙයි කියලා මගේ මේ ගමන ඉස්සරහට යන්න. ඉතින් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. අපි ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.